හැම දිනාටම ආයුබෝවන්. අද මම කතා කරන්න හිතුවේ ඇටැච්මන්ට් ස්ටයිල් කියන මාතෘකාව ගැන. මේක ගැන මුලින්ම කතා කරේ ජෝන් බෝල්බි කියන බ්‍රිතාන්‍ය ජාතික මනෝවිද්‍යාඥයා. ඔහු කියනවා යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ලදරු කාලයේ තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, කරුණාව, රැකවරණය, ඔහුගේ හැඟීම් හඳුනා ගැනීම මේ සියල්ල අනාගතයේ එම පුද්ගලයා අනිත් අය සමග සම්බන්ධතා ඇති කරගන්නකොට ඒ සම්බන්ධතාවය මොන වගේද කියන එක කෙරෙහි සම්පූර්ණයෙන්ම බලපානවා කියන එක. මේක ගැන අපි අවබෝධ කරගන්න එක ඉතාමත් වැදගත් කාරණා දෙකක් නිසා. පළවෙනි එක තමයි ඔබටත් ඔබ සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔබේ සහකරු හෝ සහකාරියගේ සම්බන්ධතාවය ඔහුගේ හෝ ඇයගේ හැසිරීම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඇයි මේක මෙහෙම වෙලා තියෙන්නේ? ඒ වගේම ඔබට හෝ ඔහුට හෝ ඇයට ඒ සම්බන්ධතාවයේ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් අවබෝධ කරගෙන එය තමන්ම ස්වාධීනව හෝ තව කෙනෙකුගේ උපදේශනය යටතේ නිවැරදි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් කාරණාව තමයි ඔබ කවදා හරි ඔබේ දරුවන්ටත් මෙන්න මේ විදිහේ දෙමාපියන් බවට හොඳ දෙමාපියෙක් බවට පත් වෙලා ඔහුට සුරක්ෂිත පරිසරයක් හදලා අනාගතේ එම පුද්ගලයාගේ සම්බන්ධතා ඉතාමත් හොඳ පෞරුෂයකින් යුත් ඉතාම ධනාත්මක සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ පසුබිම දැමීමේ හැකියාව ඔබට සම්පූර්ණයෙන්ම ලැබෙනවා මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම හරහා. මේකෙන් කොයි වෙලාවකවත් කියන්නේ නැහැ යම්කිසි පුද්ගලයෙකුගේ තියෙන මේ සබඳතාවල ස්වභාවය 100%ක්ම ඔහුගේ මේ දෙමව්පියන්ගේ බලපෑම නිසා ඇති වුණා කියන එක. ඒකට බලපාන තවත් සාධක තියෙනවා. ඒ වගේම සමහර පුද්ගලයන් කොයිතරම් අපි හිතන්න සුබවාදී නොවන දෙමාපියන්ගේ පරිසරයක් ලැබිලා තිබුණත් උගත්කම ඒ වගේම යම් අවබෝධයන් හරහා ඔවුන් තමන්ගේ සබඳතා ඉතාමත් හොඳින් පවත්වාගෙන යනවා ඔවුන් වෙනස් වීම හරහා. ඒක නිසා ඔබට අනිවාර්යෙන් මේ දේවල් වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. අපි දැන් බලමු මොනවද මේ ඇටැච්මන්ට් ස්ටයිල්ස් කියලා. මේ වගේ ඇටැච්මන්ට් ස්ටයිල්ස් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි සිකියුර් ඇටැච්මන්ට් ස්ටයිල් එක. මේ හතරෙන් ඉතාමත් හොඳම ඇටැච්මන්ට් ස්ටයිල් එක තමයි මේක. මේ වගේ පුද්ගලයන් එක්ක සම්බන්ධතාව පැවැත්වීම හරිම පහසුයි. ඔවුන් හරි විවෘතයි. ඒ වගේම ඔවුන් තමන්ගේ පාර්ට්නර්ට කවදාවත් නීති රීති දාන්නේ ලොකුවට. අර තහංචි දාන්නේ නැහැ. ඔවුන්ට සම්පූර්ණ නිදහස දෙනවා. ඒ වගේම ඔවුන්ව විශ්වාස කරනවා. ඒ වගේම ගැටලුවක් ඇති වුණාම මේ පුද්ගලයොත් සමග හරිම පහසුවෙන් කතා කරලා ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒ වගේ සම්බන්ධතාවය පවත්වන පුද්ගලයන් සමග ඉදිරියට යාම හරිම පහසුයි. ඒ වගේම ඒගොල්ලෝ කවුරුවත් මත තමන්ගේ පාර්ට්නර් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ස්වාධීනයි. ඒ වගේම හොඳ පෞරුෂයකින් යුතුව තමන්ගේ සබඳතාවය අරගෙන යනවා. මේගොල්ලන්ගේ ළමා කාලය ගත්තොත් මේ වගේ දරුවන්ට ඒ කියන්නේ මේ පුද්ගලයන්ට ලදරු කාලයේදී ඉතාමත් හොඳ ආදරයක් රැකවරණයක් ලැබිලා තියෙනවා. ඔහුගේ දෙමාපියෝ ඔහුව හොඳින් හඳුනගෙන තියෙනවා. ඔහුගේ හැඟීම් හොඳින් හඳුනගෙන තියෙනවා. දිගින් දිගට එක හා සමාන ආදරයක් ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට ස්වාධීනව තීරණ ගන්න ඉදිරියට යන්න මේ දෙමාපියෝ සෑහෙන්න ඔවුන්ට ලදරු කාලයේදී උදව් කරලා තියෙනවා. දෙවෙනි විදිය තමයි ඇන්සියස් ඇටැච්මන්ට් ස්ටයිල් එක. මේ වගේ කට්ටිය මේ වගේ ඇටැච්මන්ට් ස්ටයිල් එකක් තියෙන අය නිතරම කනස්සල්ලෙන් ඉන්න කොටසක්. මෙයාලා හරිම පාර්ට්නර් මතම ඩිපෙන්ඩ් වෙන කොටසක්. හරිම ඉමෝෂනල්, හරිම සංවේදී මේ කට්ටිය. මේගොල්ලෝ ආදරය කියන එක පුදුමාකාර විදියට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ගේ පාර්ට්නර් ඒ විදියට තමන්ට ආදරය කරයි කියන එකත් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ නිතරම උත්සාහ කරනවා තමන්ගේ පාර්ට්නර් තමන්ට ආදරේද කියලා අහන්න. අහලා බලනවා ඔයා මට ආදරේද? ඔයා මං ගැන හිතනවාද? ඒ වගේම එයාගේ ක්‍රියාකලාපේ හරහා එයා උත්සාහ කරනවා අවබෝධ කරගන්න මෙයා මට ආදරේද කියන එක. මේ වගේ අය හරියට තමන්ගේ පාර්ට්නර්ව නිදහස දෙනවා අඩුයි. නිතරම හොයනවා කොහෙද ඉන්නේ, කාත් එක්කද ඉන්නේ, කොහෙද යන්නේ, මොකටද යන්නේ කියන එක නිතරම හොයන කට්ටිය. ඒ වගේම කෝල් එකක් දීලා උත්තරයක් දෙන්න බැරි වුණොත්, ඒ වගේම මැසේජ් එකකට රිප්ලයි කරන්න පරක් වුණොත් මේගොල්ලෝ හරියට කලබල වෙනවා. මොකද මේගොල්ලෝ හැමතිස්සෙම පොඩි අවිශ්වාසකින් තමන්ගේ පාර්ට්නර් තමන්ට නැති වෙයිද කියලා. නිකන් හරි ඒ වගේ සිදුවීමක් වුණොත් මේ කට්ටියට දැනෙන්නේ මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම නැති වුණා වගේ. මොකද මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ පාර්ට්නර් මත. ඒක නිසා එයා නැති වුණා කියන්නේ එයාගේ මුළු ජීවිතේම නැති වුණා වගේ හැඟීමක් දැනෙනවා.
ඒ වගේම Tamante අහිමි වීම සිද්ධ වෙයි කියලා එයා හරිම බයෙන් හැමතිස්සෙම ඉන්නේ. ඒ හේතුව නිසාම මේ පුද්ගලයන් තමන්ගේ පාර්ට්නර්ට අනවශ්‍ය විදිහේ නීති රීති රෙගුලාසි ගොඩාක් දාන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහේ රිලේෂන්ෂිප් ස්ටයිල් එකක් තියෙන පුද්ගලයන්ගේ ලදරු කාලය ගත්තොතින් ගොඩක් වෙලාවට එයාගේ දෙමාපියන්ගෙන් දිගින් දිගට එක හා සමාන ආදරයක් ඇයට ලැබිලා නැහැ. ඒ කියන්නේ අස්ථාවර පවුල් පසුබිමක තමයි මේ දරුවන් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර විට කුඩා කාලේ දෙමාපිය අතර රණ්ඩු සරුවල් තිබිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙමාපිය සෙපරේට් වෙච්ච අය, එහෙම නැත්නම් ඩිවෝස් වෙච්ච අය. අන්න ඒ විදිහට දෙමාපියන්ගේ වැඩි අවධානයක් දිගින් දිගට එක හා සමානව ලැබිලා නැහැ. මේගොල්ලන්ට ආදරේ වෙලාවක ලැබිලා තියෙනවා. නමුත් තවත් වෙලාවකදී මේගොල්ලන්ට දෙමාපියන් සමග මේ දරුවට ලොකු දුරස්ත බවක් දැනිලා තියෙනවා. ඒ නිසාම තමයි මෙයා ලොකු වෙලා එයා රිලේෂන්ෂිප් එකක් හදාගත්තම එයා හැමතිස්සෙම බයෙන් ඉන්නවා මට මෙයත් නැති වෙයිද කියලා. අන්න ඒ හේතුව නිසා තමයි මේ වගේ පුද්ගලයෝ ඒ විදිහට හැසිරෙන්නේ. තුන්වෙනි ටයිප් එක තමයි අවොයිඩන්ස් ස්ටයිල් එක. අවොයිඩන්ස් ස්ටයිල් එක ගත්තහම මේ වගේ කට්ටිය අපි කියන්නේ අර හරි গুপ্ত චරිත කියලා. මේගොල්ලෝ හරි গুপ্তයි වගේ දැනෙන්නේ. ඒ කියන්නේ එයාලා හරි විවෘත සංවාදයන්ට සංවේදී කතාවන්ට ඕපන් වෙන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලෝ කැමති නැහැ තමන්ගේ ඇතුලේ තියෙන දේවල් විවෘතව ඕපන්ලි අනිත් කෙනාට අඟවන්න. එයා හැමතිස්සෙම අඟවනවා අනිත් කෙනා හිටියත් එකයි නැතත් එකයි වගේ හැඟීමකින් එයා ඉන්න. මේගොල්ලෝ ගොඩාක් දුරට රිලේෂන්ෂිප් එකකට, ඒ කියන්නේ සංවේදී රිලේෂන්ෂිප් එකකට කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඇතුලේ යම්කිසි දේවල් කොටසක් තියෙනවා. ඒගොල්ලෝ ඒක එළියට දාන්න කැමති නැතිකම නිසා තමයි ඒක වෙන්නේ. එයා ගොඩක් වෙලාවට ලොකු ඇටෑච්මන්ට් එකක් තමන්ගේ පාර්ට්නර් එක තියාගන්නේ නැහැ. එයා හැමතිස්සෙම හිතනවා තමන් මගේ දේවල් මම්ම කරගන්න ඕන, මම්ම බලා ගන්න ඕන කියලා. එතකොට එයාගේ පාර්ට්නර් මෙයාගෙන් වැඩිපුර ආදරයක්, කෙයාරින් එකක් වගේ බලාපොරොත්තු වෙනවා නම් මේගොල්ලෝ ඒකට කැමති නැහැ. කැමති නැහැ කියන්නේ ඒක ඒගොල්ලන්ට වදයක්. එයාලා ගැන බලනවට කැමතිත් නැහැ. ඒ වගේම එයා අනිත් කෙනා ගැන එහෙම බලන්න එයා කැමතිත් නැහැ. එයාට ලොකු අවධානයක් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ මොනම වෙලාවකවත්. මේ වගේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් ඔබ හොයලා බලන්න ඒ පුද්ගලයා ලදරු කාලයේදී දෙමාපියන්ගෙන් ලොකු ආදරයක් නොලැබුණු දරුවෝ. ඒ කියන්නේ එතනදී අදහස් කරන්නේ මම මේ දෙමාපියෝ ඒ දරුවට ආදරය කරලා නැහැ කියන එක නෙවෙයි. දෙමාපියන්ට බාරකාරයාට මේ දරුවත් එක්ක වැඩි වෙලාවක් රැඳෙන්න අවස්ථාව ලැබිලා නැති දරුවෝ. ඒ කියන්නේ භෞතිකව ඒ දරුවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආහාර පාන සෙල්ලම් බඩු මේ සියල්ල ගෙනත් දීලා ඇති දෙමාපියෝ. ඔවුන් ආදරය කියලා දැක්කෙත් ඒක වෙන්න පුළුවන්. නමුත් දරුවට අවශ්‍යයි ඊට වඩා තමාව අඳුනගත්තු කෙනෙක්, තමාට ආදරය කරන්න කෙනෙක්, තමාගේ හැඟීම් තේරුම් ගත්තු කෙනෙක් අවශ්‍ය වෙලා ඉඳලා තියෙන එක කාලෙක. ලදරු කාලේ උන්ට ඒක අවශ්‍යයි. නමුත් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැතිකම නිසා මේ දරුවෝ කාලයත් එක්ක තේරුම් ගන්නවා මගේ අවශ්‍යතා, මගේ හැඟීම් මම්ම තමයි විසඳ ගන්න ඕන. මම්ම තමයි මේක තේරුම් ගන්න ඕන. අනිත් අයට මේවා කියලා ඒගොල්ලන්ට මං ගැන තේරෙන්නේ නැහැ. එහෙම කියලා හිතලා අනිත් අයට කරදරයක් වෙන්න අවශ්‍ය නැහැ. මගේ දේවල් මම්ම විසඳ ගන්නවා කියලා එයාලා සම්පූර්ණයෙන්ම ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා. හැබැයි එයාලගේ අර සංවේදී කොටස නැති වෙලා යනවා. හරියට අපි කියන්නේ ඒගොල්ලෝ රොබොටික් කනෙක්ෂන් එකක් තමයි, රොබෝ කෙනෙක් වගේ තමයි සම්බන්ධතා පවත්වාගෙන යන්නේ. ඒගොල්ලෝ අනිත් අය කෙරෙහි කිසිම විශ්වාසයක් තියන්නේ නැහැ. තමන්ගේ පාර්ට්නර් පමණක් නෙමෙයි සමාජය ගැනත් එහෙම අයට ලොකු විශ්වාසයක් නැහැ. හතරවෙනි කොටස තමයි අපි කියන්නේ disorganized attachment style කියලා. මේ කට්ටිය anxious and avoidance කියන කොටස් දෙකේම අපි හිතන්න මිශ්‍රණයක් වගේ කට්ටියක්. මේගොල්ලෝ ගත්තාම මෙයාලා කිසිම කෙනෙකු විශ්වාස කරන කට්ටිය නෙමෙයි. මේගොල්ලෝ හරිම සැකෙන් තමයි ඉන්නේ. වෙලාවකට මේගොල්ලොත් එක්ක හරි හොඳයි, හරි සතුටින් ඉන්නවා. හැබැයි මොන වෙලාවෙ මේගොල්ලෝ වෙනස් වෙයිද කියන එක තමන්ගේ පාර්ට්නර්ටවත් හිතාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හරිම ව්‍යාකූල තත්යකට තමන්ගේ පාර්ට්නර්ටුපත් වෙනවා මේගොල්ලොත් එක්ක සම්බන්ධතා පවත්වද්දී. ඒ කියන්නේ මේ හොඳට ඉන්නවා, මේ එකපාරට අහස වගේ ටක් ගාලා වෙනස් වෙනවා. මේ අය ගත්තයින් පස්සේ ඒගොල්ලන්ගේ ඇතුලේ විසඳුනේ නැති ගැටලු ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ යාගේ ළමා කාලේ ඉඳන් යාගේ යටිහිතේ එකතු වෙලා තියෙන ගැටලු රැසක් තියෙනවා. සමහර වෙලාවට ඒ ගැටලු එයාත් අඳුරගෙන නැහැ. ඒක නිසා මේ වගේ අයට තමන්ගේ ගැටලු තනිවම විසඳ ගන්නත් බෑ.
ඒගොල්ලන්ව ඒක නිසා තව කෙනෙකුගේ උදව්වක් එහෙම නැත්නම් මනෝ උපදේශනයක් වගේ දෙයකට යොමු කිරීම හරහා ඔවුන්ට උන්ව අඳුරගන්න අවස්ථාවක් ඇති කරගන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට කුඩා කාලේ ඉතාමත් ප්‍රශ්න අධික පරිසරයක හිටපු දරුවන්ට. ඒ කියන්නේ එයාලට ආදරය කියන එකත් ලැබිලා තියෙනවා. නමුත් ඒ හා සමානව බය කියන එකත් එයාට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ට්‍රොමැටික් එහෙම නැත්නම් ගොඩක් කටුක අත්දැකීම් වලට මේ දරුවෝ ළමා කාලේදී මුහුණ දීලා තියෙනවා. සමහරට අම්මා තාත්තා අතර විශාල වශයෙන් රණ්ඩු, ගහගැනිලි, අඩදබර මේ දරුවත් සමහරවිට ඒවට මුහුණ දීලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දරුවා අපයෝජනයට ලක් වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ ගොඩක් ට්‍රොමැටික් ඉන්සිඩන්ට්ස් වලට මුහුණ දීපු ගොඩාක් ප්‍රශ්න ගොඩකට මුහුණ දීපු දරුවෝ තමයි මෙන්න විදිහේ ඩිස්ඕගනයිස් ඇටැච්මන්ට් ස්ටයිල් එකකට යන්නේ. මොකද එයාලා හැමතිස්සෙම ඉන්නේ හරි ව්‍යාකූලතාවයක. එයාලට හිතා ගන්න බෑ ඒ කියන්නේ ආදරය කියන එක මොකද්ද ඊළඟ මොහොතේ ඇතිවෙච්ච බිය කියන එක නිසා මේගොල්ලන්ට හරිම අමාරුයි පුද්ගලයෙක්ව අඳුරගන්න. ඒ වගේම තමන්ව අඳුරගන්නත් එයාලට අමාරුයි. අන්න ඒක නිසා තමයි මේගොල්ලෝ මේ විදිහේ සම්බන්ධතා ඇති කරගෙන යන්නේ. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ වන විටත් මේ රිලේෂන්ෂිප් එහෙම නැත්නම් ඇටැච්මන්ට් ස්ටයිල්ස් 4 ගැන මේවා 100%ක් 100% කෙනෙක් තුල තියෙන්නත් පුළුවන්. ඒ වගේම මේවායි කම්බිනේෂන් අඩු වැඩි වශයෙන් තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ සියල්ල ඔබ දැනගත්තට පස්සේ මම හිතනවා ඒකට ඔබට අර මුලින් කිව්වා වගේ උදව් වෙයි. ඔබ තුල ඇති වෙනසක් ඇති කර ගැනීම, එහෙම නැත්නම් ඔබගේ සහකරු හෝ සහකාරිය තුල වෙනසක් ඇති කර ගැනීම සහ වඩාත්ම වැදගත් වශයෙන් අනාගතයේ ඔබගේ දරුවන්ට එවැනි රිලේෂන්ෂිප් එකකට යද්දී ඉතාමත් හොඳ රිලේෂන්ෂිප් එකකට යාමට අවශ්‍ය පසුබිම සැකසීමේ අවබෝධයත් ඔබට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්.